සුන්දර ගම කියලා හරි ලස්සන ගම්මානයක් තිබුණා. දැන් පාසල් නිවාඩු කාලේ නිසා යසිරු එයාගේ ගමේ හිටිය හොඳම යාළුවෝ දෙන්නත් එක්ක සෙල්ලම් කරන්න ගමේ තිබුණ වැව ළඟට ගියා. ගමේ හැමෝම මේ වැවට කිව්වේ පත්තිනි වැව කියලා. මේ පත්තිනි වැවේ අනෙක් පැත්තෙන් තිබුණා පිට්ටි කැඩිලා තියෙන පුරාණ ගල් මැදුරක්. ගමේ මිනිස්සු ඒකට කියන්නේ සඳ මැදුර කියලා. යාළුවෝ තුන්දෙනා හවස් වෙනකම්ම වැව ළඟ සෙල්ලම් කරමින් හිටියා. ඔයාලා දන්නවද අපේ සීයා කිව්වා හැම පොයේ දවසකටම අර සඳ මැදුර පැත්තෙන් එක සද්ද ඇහෙනවලු. මට දැනගන්න ආසයි ඒ කතාව ඇත්තක්ද කියලා. මොකද කියන්නේ? අපි අද රැට හොරෙන්ම වැව ළඟට එමුද? අනේ මට නම් බෑ. අපේ අම්මත් කිව්වා එතන භූත හඬ ඇහෙනවා කියලා. අයියෝ බය ගුල්ලි. ඒක අපිව බය කරන්න කියන කතාවක් විතරයි. මමත් කැමති රැට ඇවිත් බලන්න. ඉතින් මේ යාළුවෝ තුන්දෙනා තීරණය කළා රැට සඳ මැදුර ළඟට එන්න. ඔන්න ඔය වෙලාවේ ඔතනින් ගිය සෝමපාල මාමා ළමයි තුන්දෙනාව දැක්කා. අනේ දරුවනේ දැන් සෙල්ලම ඇටේ ගෙවල් වලට යන්න. රෑ වෙද්දි සඳ මැදුර ළඟ ඉන්න හොඳ නෑ කියලා දන්නව නේද? අනික අද පෝය. සෝමපාල මාමා මෙහෙම කියලා යන්න ගියා. යාළුවෝ තුන්දෙනා එකිනෙකා දිහා බැලුවා. රෑට එළියට බහින වෙලාවත් කතා බහ කරගෙන යාළුවෝ තුන්දෙනා ගෙවල් වලට ගියා. එදා රෑ සඳ රැස් පත්තිනි වැවට වැටිලා දිය මත දිලිසෙන්න පටන් ගත්තා. සුළඟත් හරිම සීතලයි. යසිරුගේ ජනේලයට කුඩා ගල් කැට වැදුනා. හිමින් සීරුව ඇඳෙන් බිමට බැහැලා ජනේලයේ ළඟට ගිය යසිරෝ පිටත සිටින සිඟිතිවත් සෙනුල්වත් දැක්කා. හෙමින් ගෙයින් එළියට බෑපු යසිරෝ යාළුවෝ දෙන්නත් එක්ක වැව ළඟට යන්න පිටත් වුණා. එදා සඳේලිය නිසා ගම්මානෙම හරිම එළියයි. වැව ළඟට ගිහින් අසල තිබුණු පඳුරකට මුවා වෙලා තුන්දෙනාම හොඳ සෝදීසියෙන් වෙන්නේ මොකක්ද කියලා සඳ මැදුර දිහා බලන් හිටියා. පුංචි සිඟිති නම් හොඳටම බය වෙලා. දැක්කනේ මම කිව්වේ මේ සේරම බොරු. මෙහි ඇති හොල්මනක් නැහැ. කෝ සද්දයක්වත් නැහැනේ. අනේ එහෙනම් දැන් අපි ගෙදර යමු. ටික වෙලාවකින් යාළුවෝ තුන්දෙනා ආපහු ගෙදර යන්න හදනකොටම එක පාරටම කවුරු හරි අඬනව ඇහුණා. තුන්දෙනා හොඳටම බය වුණා. අර දැක්කද? සඳ මැදුර ළඟ බිම ඉඳගෙන කවුද අඬනවා? අනේ එයා පුංචි පිරිමි ළමයෙක් නේද? එයා මොකද මහරෑ නිතන කරන්නේ? අපි යමු. එයා අඬන්නේ ඇයි බලන්න. යාළුවෝ තුන්දෙනාම වැවේ තිබුණු බෝට්ටුවට නැගලා අර පුංචි පිරිමි ළමයා ළඟට ගියා. අනේ ඇයි ඔයා මේ අඬන්නේ? මේ මහරෑ තනියම ඔයා මොනවද මෙතන කරන්නේ? එක පාරටම අර අඬ හිටපු පුංචි පිරිමි ළමයා යාළුවෝ තුන්දෙනා දිහා බැලුවා. යාළුවෝ තුන්දෙනා දැක්කා ඇත්ත ළමයෙක් වගේ ඉන්නේ හොල්මනක් කියලා. හොඳටම බය වුණ යාළුවෝ තුන්දෙනා දුවන්න පටන් ගත්තා. මෙහෙම දුවනකොට සිඟිතිගේ කකුල ගලක හැප්පිලා සිඟිතිව බිම වැටුණා. අනේ මාව අතාරින්න අම්මේ! බය වුණ පාරට පුංචි සිඟිතිට සිහිය නැති වුණා. ඊට පස්සේ අර භූත ආත්මය සිඟිතිගේ ශරීරයට ඇතුල් වුණා. කවුද කෑ ගහන්නේ? ළමයි නේද? අනේ පුතාලා මොකද මේ මහරෑ එළියට වෙලා කරන්නේ? අනේ අම්මේ අපි අද ගියා සඳ මැදුර ළඟට. මේ මිනිස්සු කියන කතාව ඇත්තද බලන්න. එතන හොල්මනක් හිටියා. අපි දිව්වා සිඟිතිව බිම වැටුණා. එයාට එන්න බැරි වුණා. අනේ මගේ දරුවා දැන් මම මොකද කරන්නේ? මම මේ ළමයින්ට හවසත් කිව්වා ඔතන ඉන්න එපා කියලා. දැන් යමු හැමෝම කෙල්ලව හොයාගන්න. දැන් ගමේ හැමෝම එකතු වෙලා පුංචි සිඟිතිව හොයන්න ගියා.
පුංචි සිඟිති සඳ මැදුර ළඟ බිම වැටිලා හිටියා. අනේ දුවේ සිංගිති ඇස් අරින්නකෝ. ගමේ මිනිස්සු එකතු වෙලා සිඟිතිව වටාගෙන ගෙදර ගෙනාවා. අනේ මගේ දුවේ කතා කරන්නකෝ. එක පාරටම සිඟිතේ ඇඳ උඩ පාවෙන්න පටන් ගත්තා. හොඳටම බයවුන සෝමපාල මාමා ඉක්මනටම දුවලා ගිහින් පන්සලේ ලොකු හාමුදුරුවන්ව එක්කරගෙන ආවා. කවුද මේ දරුවගේ ඇඟ ඇතුලේ ඉන්නේ? මම සිරිමල්. සිරිමල් කියන්නේ කවුද? මම මේ ගමේ හිටිය කෙනෙක් නෙමෙයි. මට අම්මලා තාත්තලා කවුරුත් නෑ. මීට අවුරුදු 30කට කලින් සල්ලිකාර නෝන කෙනෙකුයි මහත්තයෙකුයි මාව හදා ගන්න ගත්තා. ඒ නෝන හරිම නපුරුයි. මගෙන් හරියට වැඩ ගත්තා. පොඩ්ඩ වැරදුනත් මට බයිනවා. එක දවසක් ඒ ගෙදර නෝනයි මහත්තයයි පෝය දවසක මේ ගමේ සඳ මැදුර බලන්න ආවා. එයාලා මාවත් එක්කන්න ආවා. එයාලා මට කිව්වා එයාලා මල් පූජා කරලා එනකම් වැව ළඟට වෙලා ඉන්න කියලා. එදා රෑ මම තනියම වැව ළඟට වෙලා ඉඳගෙන වතුරට කකුල් දෙක දාගෙන හඳ දිහා බලාගෙන හිටියා. එකපාරටම වතුරේ යටින් ලොකු කිඹුලෙක් මතුවෙලා මාව වතුර යටට ඇදගෙන ගියා. මට වතුර යට හුස්ම ගන්න බැරිව ගියා. ඒ කිඹුල මාව කාලා දැම්මා. ආයේ කවුරුවත් මාව හොයන්න ආවේ නෑ. එදා ඉඳන් අහසේ හඳ තියෙන හැමදාකම මම සඳ මැදුරට ඇවිත් හඳ දිහා බලන් අඬනවා. දැන් කවුරුත් සඳ මැදුරට මල් පූජා කරන්න ඉන්නේ නෑ. මට හරිම පොළුයි. හරි සිරිමල්. ඔයා දැන් මේ ලෝකෙට අයිති නෑ. දැන් මේ ගෑනු ළමයාගේ ශරීරයෙන් ඉවත් වෙන්න. එයාට කරදර කරන්න එපා. මට බෑ. මම යන්නේ නෑ. මට පවුලක් ඕන. මට හරි පාළුයි. එහෙම කියලා බෑ. මේ ගමේ හැමෝම එකතු වෙලා ඔයා වෙනුවෙන් දානයක් දෙන්නම්. බණක් කියන්නම්. ඒ පින් අරන් ඔයාට පුළුවන් හොඳ තැනක ඉපදෙන්න. හරි එහෙනම් මම යන්නම්. හැබැයි මට පොරොන්දු වෙන්න ඕන. මේ සඳ මැදුර අලුත් වැඩියා කරලා ඉස්සර වගේ මායෙත් හැම පොයේටම මල් පහන් පූජා කරනවා කියලා. මෙහෙම කියලා සිරිමල්ගේ ආත්මය සිඟිතිගේ ඇඟෙන් ඉවත් වුණා. පස්සේ ගමේ හැමෝම ඒකට එකඟ වෙලා සඳ මැදුර නැවතත් අලුත් වැඩියා කළා. සිරිමල් වෙනුවෙන් පින්කමක් සිදු කළා. දැන් ගමේ හැමෝම පෝයට සඳ මැදුර මල් පූජා කරනවා. පත්තිනි වැව සුවඳ දුමින් නැහැවී ගියා. ආයේ කිසිම දවසක ගමේ මිනිස්සුන්ට භූතාන ඇසුනේ නෑ. අද කතාව ලස්සනයි නම් ලයික් එකක් දායන්නත් අමතක කරන්න එපා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.